කොහොමද boys and girls ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද අපි කතා කරන්න යන්නේ 2025 අලුත්ම අප්ඩේට් එකට කොහොමද හරියටම කස්ටම් එකක් හදාගන්නේ කියලා. ඕගලන්ට ඕන වේපන් දාලා වෝල් අන්ලිමිටඩ් දාලා කොයින් වැඩිපුර දාලා ඕන ගන්න පුළුවන් වෙන්න හරියටම කස්ටම් එකක් හදාගන්න විදිය තමයි අද කතා කරන්නේ. එහෙනම් channel එක ටක් ගාලා subscribe කරලා bell icon එකත් all දාලා වීඩියෝ එකට like එකක් දාලා ඔයගොල්ලන්ගේ ළඟම ඉන්න යාළුවාට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ map තෝරන තැනට එන්න CSBR map තෝරන තැනට එන්න. ඊට පස්සේ උතන්ට වෙලා custom කියන එක උඩ එකපාරට touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන කහ පාට ඔය යට තියෙන create කියන එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ව මේ වගේ තැනකට අරන් එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන උඩ තියෙන password කියන එක උඩ එකපාරක් click කරලා ඔයගොල්ලන්ට කැමති password එක දෙන එක. දැන් මම මෙතන password එකක් දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න දෙන්නේ ඔය okay කියන එක උඩ එකපාරක් touch කරගන්න එක. ඊට පස්සේ ඔයගොල්ලෝ දෙවෙනි එක උඩ එකපාරක් touch කරගන්න. ඔයගොල්ලෝ දෙවෙනි එකට ආපුවම පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ තැනක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන ඔය round කියන එක උඩ එකපාරක් touch කරලා 13 දාගන්න එක. ඔයගොල්ලන්ට එතන කැමති round ගානක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට එද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔය ඔතන hot කියලා තියෙනවා එන්න එක no දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ තවත් hot කියලා තියෙනවා. ඒක emo limit කියලා තියෙන්නේ. ඒකට no දාගන්න. ඔයගොල්ලන්ට කරන්න තියෙන එක no දාගන්න. ඊට පස්සේ ඔය යටම තියෙනවා වම් අත පැත්තේ headshot කියලා. ඒක ඔයගොල්ලන්ට no දාගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහකට හදාගන්න පුළුවන් එක. ඊට පස්සේ හතරවෙනි එකට ආවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ තැනක්. මෙතනින් තමයි coin ටික select කරලා ගන්න කැමති ගන්නක් ගන්න පුළුවන් වෙන හදන්නේ. ඔයගොල්ලෝ දෙවෙනි එකට ඇවිල්ලා ඔය එහා පැත්තේ ටික් එක on කරලා ඔන්න ඔය විදිහට ඔය ඔක්කොම ටික වැඩි කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ එහා පැත්තකට එන්න. ඊට පස්සේ මෙතන තමයි ඔයගොල්ලන්ට gun select කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති ගන්නක් දාගන්න පුළුවන්. මම දැන් මෙතන desert eagle එකට ටික් එක දාගෙන ටික් එක දාන ගන් තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ. මම මෙතන මට ඕන ගන් ටික select කරලා ඕන නැති ගන් ටික අයින් කරලා දානවා. ඊට පස්සේ මේ පල්ලෙහාට ගිහිල්ලා ඕන නැති ගන් ටික මේ විදිහට ටික් එක අයින් කරනවා. එතකොට ඒ ගන් ටික එන්නේ desert eagle විතරයි දාන්නේ. ඔයගොල්ලන්ට කැමති ගන්නක් දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔක්කොම ටික අයින් කරලා ඔය create room කියන එක උඩ එකපාරට touch කරගන්න තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක ඕන නම් save කරගන්නත් පුළුවන්. මැද තියෙන save කියන එක උඩ උපලා ඊට පස්සේ ආයේ මේ විදිහට custom හදන්න ඕනේ. save කියන එකෙන් ගිහිල්ලා custom එක ගත්ත හැකි. ඊට පස්සේ create කියන එක ගිහුවම මේ වගේ ගියක් වගේ තැනකට එනවා. මෙන්න මේ තැන තමයි custom එකට invite කරන්න තියෙන්නේ කට්ටියට. ඔය එහා පැත්තේ start එකට පස්සේ invite කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ friend list එක පෙන්නනවා. මෙතන online ඉන්න ඔයගොල්ලන්ගේ යාළුවන්ට රික් එකක් දාලා custom එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔය උඩ තියෙන setting එකට එහා පැත්තේ ගේක ලකුණක් එන්න එක උඩ එබුවාම ඔයගොල්ලන් මෙන්න මෙතනට එනවා lobby එකට. ආයෙ ඔයගොල්ලන්ට යන්න ඕන නම් in room කියන එක උඩ එකවරක් touch කරගන්න. ඊට පස්සේ මෙතනට ආයෙ එනවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ හොඳයි නම් like එකක් දාලා comment එකකුත් දාගෙන යන්න. එහෙනම් අදින් වීඩියෝ ඉවර කරනවා. එහෙනම් හැමෝටම good bye.